මල් නොකිපෙන සමහර ඍතුවල තනිකමින් බිම බලාගත් ගස්වල පිපුණම අහඹුවෙන් තනි මල් මිනිසුන් කියන්නේ අමුතු කතන්දර මිනිසුන් කියන්නේ අමුතු කතන්දර මල් නොකිපෙන සමහර ඍතුවල තනිකම් බිම බලාගත් ගස්වල පිපුණම අහඹුවෙන් තනි මල් මිනිසුන් කියන්නේ අමුතු කතන්දර මිනිසුන් කියන්නේ අමුතු කතන්දර රාමු වලින් පිටතට සුද්ධ බුද්ධ දාගෙන ඔළුවට මනසට අනියමිත වයසක් තිබේද ආලෙට සුරංගන චිනේජ ප්‍රේමයක් විතරම තිබිය යුතුද මලකට වසන්තයට පසු මග හැරුණු ගස්වල මල් පිපුණම අමාරුවක් මොකද ලෝකෙට ඔච්චර මල් පිපුණම අමාරුවක් මොකද ලෝකෙට ඔච්චර සකලං සරගේයා පිච්චමලේ සුවඳ ගන්න කඩාගත් උඩාට පාට දේ දුන්නා කෙන්නේ අමුතු දාට රූප සෝභා නැති උනාට ධර්ම හිතේ යුද්ධ මූණ එක්ක තරහ වෙලා නැහැ කැපුම් කුමට ඇහුවා මගේ හිත රැලි වැටුණා තම කුමට දුනුබ බිය ගලක් නෙවෙයි හිත රස්තියාදු ගහන හිතක් නැවතුන එක මලක හිත ඇත්නම් පතකුඩාද මිනිසුන් වන අපට මල් නොපිපෙන සමහර ඍතුවල තනිකමින් බිම බලාගත් ගස්වල පිපුණම අහඹුවෙන් තනි මල් මිනිසුන් කියන්නේ අමුතු කතන්දර මිනිසුන් කියන්නේ අමුතු කතන්දර හේ බැලස මොකටද තන කොළ කන ගවයන්ට හීවල් මොකටද මහා ගන්ට ඉනිම මොකටද ගස්සුද යන බඳුරන්ට ඒ ආදරේ ඕනේ මානසික සස් මිනිසුන්ට පවතින සිස්ටම් එකේ විසම සමාජයක ජීවිතේ ආලයේ වෙනසට ජීවිතේ කාලයේ මල් නොපිපෙන සමහර ඍතුවල තනිකමින් බිම බලාගත් ගස්වල පිපුණම අහඹුවෙන් තනි මල් මිනිසුන් කියන්නේ අමුතු කතන්දර මිනිසුන් කියන්නේ අමුතු කතන්දර අයිබෝන් හොඳයි ඒක ලස්සනයි. දෙයක් කියන්න හදනවා අපි අපේ විශේෂ මියුසික් වල අලුත් පරම්පරාවල් කැමති කොටන් ෂර්ට් එකක් ගන්න. නේ? නයිලොන් එකකට වැඩිය කැමති කොටන් එකක් ගන්න. එතකොට පොලිස්ටර් කල්සයකට වඩා කැමති ඩෙනිම් එකක් ගන්න. ඊට දැන් ඒක අපිට එතකොට බෑග් එකක් ගත්තොත් ඒකේ නැචරල්ද කියලා බලන දේවල් අපි තියෙනවා. නේ? ඒකෙන් පරිසරයට හානි තියනවද කියලා බලනවා. ඒක ස්වභාවික ද්‍රව්‍යයක් නම් වඩා කැමතියි. එතකොට එහෙම දැන් අපි සමහර දේවල් ගැන හිතන්න ඔයාලා දැන් පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලා ඇත්තටම අලුත් සංස්කෘතියකට දැන් හැඩ ගැහෙනවා. ඒ සංස්කෘතිය තමයි පහුගිය කාලේ තිබ්බ මැටීරියල් සංස්කෘතියක් අපිට තිබ්බනේ මැටීරියල් කල්චර් එක කියන්නේ අපි භාවිතා කරපු ද්‍රව්‍ය. ඒ ද්‍රව්‍ය දැන් අපිට එපා. අපිට අලුත් ද්‍රව්‍යයක් ඕනේ කියන තැනට තමයි දැන් ඔයාලා ඉන්නේ. එතන ප්ලාස්ටික් පොලිතිනුත් අයිති වෙනවා. හරි. ඊට පස්සේ ප්ලාස්ටික් පොලිතින් අපි දැන් එපා කියනවා. අපිට ශබ්ද දූෂණය අපි එපා කියනවා. හරි.
එතකොට පන්සල් වලින් ඇති වෙන ශබ්ද දූෂණයත් එපා කියනවා. හරි. ඉස්කෝල වලින් ඇති වෙන ශබ්ද දූෂණයත් එපා කියනවා. හරි. ඒක අමතරව පල්ලි වලින්, දේවස්ථාන වලින්, රැස්වීම් වලින්, හරි මියුසිකල් ෂෝ වලින් හරි ඇති වෙන ශබ්ද දූෂණයට විරුද්ධව දැන් මිනිස්සු ඒකට කැමති නැහැ. ඒක කාලයක් තිබ්බා කොයිතරම් ශබ්ද තිබ්බත් මිනිස්සු හිතේ. ඒ මිනිස්සුන්ගේ ප්‍රඥාව අඩුයි. දැන් මිනිස්සුන්ගේ ප්‍රඥාව වැඩි. ඒ නිසා තමයි ඒ ප්‍රඥාව වැඩි මිනිස්සු තමයි ශබ්දයට කැමති නැත්තේ. එන්නේ අපි දැන් ඉන්න තැන අපිට ගෙම්බොකෑ ගහනවා ඇහෙනවා. හරි. ඒක අපි කරදරකාරී ශබ්දයක් කියලා හිතන්නේ. ඒක මේ ස්වභාව ධර්මයෙන් අපිට මේ වෙලාවේ දෙන ශබ්දය. හැබැයි ওই ශබ්දේ බෆල් එකක දාලා ගේ වටේට තිබ්බොත් එහෙම ඕක අපිට කරදරයක්. අන්න ඒ වගේ දැන් අපි දැන් අලුත් ගමනක් යන්න පටන් අරන් ගන්නවා මේ ලංකාවේ මිනිස්සු සියලු දෙනා. ඒ ගමනේ ඉන්න ඉතින් එක කොටසක් තමයි ඔයාලා. හරි. ඔයාලා ඉස්සරහට ශබ්ද දූෂණය ගැනත් ප්‍රේකේසින්ටක් වඩ ගන්න පුළුවන්. ඔයාලා ශබ්ද දූෂණය ගැන හරියට කියවොත් ඔයාලා දන්න දැන් ශබ්ද දූෂණය නිසා ඇති වෙන දේවල්. හරි. බඩේ ඉන්න දරුවට කරදරයි. බඩේ ඉන්න දරුවා හරියට වර්ධනය වෙන්න නැති වෙනවා. ඩීෆෝම් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ වටපිටේ ඉන්න සියලු දෙනාටම මහා ලොකු ස්ට්‍රෙස් එකක් ඇති වෙනවා. උන්ට තරහ යනවා. උන්ට ගිහිල්ලා පන්සලට ගහන්න හිතෙනවා, කුඩු කරන්න හිතෙනවා. හරි. එහෙම කරන මිනිස්සු ඉඳලා තියෙනවා. හරි. එතකොට ස්පීකර් කපනවා ඉන්නවා. ඒ වගේ වැඩ කරන්න හිතෙනවා. ඒකට මේ එහෙම වැඩ කරන්න හිතෙන්නේත් ඒ නරක ගතියක් හන්ද නෙමෙයි. සමාජයේ නරක හන්ද. සමාජයේ යම්කිසි පිරිසක් විසින් පිළිගත්තා වූ පිරිසක් විසින් නොගැලප නීතියානුකූලවත් වැරදි. හරි. සාමාන්‍යයෙන් ගන්නවා ශබ්ද දූෂණය කරන්න බෑ. පන්සලක ශබ්ද දූෂණය කරනවා නම් එයාලට පුළුවන් ස්පීකර් 4 පන්සල ඇතුළට දාගෙන එහෙම කරන්න. හරි. කියන්නේ ඉඩමෙන් එළියට ශබ්දය මුදා හරින්න බෑ. හරි. ඕක තමයි ඔය විදිහට නීති මේ රටේ හදලා තියෙනවා මිනිස්සුන්ට සුව පහසුව ජීවත් වෙන්න. එතකොට මම ගොඩක් රටවලට ගිහිල්ලා තියෙනවා. හරි. සාමාන්‍යයෙන් අප්‍රිකාවේ වගේ රටවල ශබ්ද දූෂණය ගැන කවුරුවත් හිතන්නේ නැහැ. ඕන කෙනෙකුට ඕන තරම් ශබ්දෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. හරි. හැබැයි අපි දියුණුවයි කියලා කියන රටවල් තියෙනවානේ. ඔය දියුණුවයි කියලා කියන කිසිම රටක අනුන්ගේ ශබ්දයක් අපිට ඇහෙන්නේ නැහැ. දවල් තිස්සේ අනුන්ගේ රේඩියෝ එකක් හරි අර දැන් හිතන්නකො කියලා මාධ්‍ය ජාලයේ ඇඩ්වර්ටයිස්මන්ට් එක තමයි ගමටම ඇහෙන්නේ. ඒ යාලා එතනදී ලොකු වැරද්දක් කරනවා. ඒ වැරද්ද තමයි ඔයාගේ රේඩියෝ එක ගමටම ඇහෙන්න දාන්න බෑ. කියන උන් කිව්වොත් එහෙම ගමටම හැරෙන්න දාන්න කියලා ඌත් ගමටම ඇහෙන්න දාන්න. දානවා තව තියෙනවා. ඒ වගේ දාපුවාම ඔක්කොම ගමටම ඇවිල්ලා එක එක කරනවා. එහෙම කරන්න ඒක මාධ්‍ය කියන එක අන්එතිකලි පාවිච්චි කරපු තමයි. එයාලා කියන්න ඕනේ මේ වෙලාවේ අර ශබ්ද පෙට්ටි දෙනවා මොනවා සවුන්ඩ් පාටි බොක්ස් කියලා જાතියක් තියෙනවා. හරි. කොල්ලෝ යන තනවා කරේ තියාගෙන යන්නේ. හරි. උන්ට කිව්වොත් එහෙම සීගිරියට ඵලයන් කියලා සීගිරියටත් යනකොට ඔය පාටි බොක්ස් එක මුං අරන් ගිහලා උඩක් සින්දුවක් කියලා. හරි. උඩක් සින්දුවක් කියන්න පුළුවන්. එහෙම පිරිසක් මේ රටේ ඉන්නවා. හරි. ඒ වගේම හොඳම සෙට් එකකුත් ලංකාවේ ඉන්නවා. ඉතින් එතකොට එකක් තමයි දැන් පාටි බොක්ස් ලංකාවට එනවා පිටරට. ඒවා ලාභයි. හරි. කොල්ලෝ කෙල්ලෝ ඕන කෙනෙක් සද්දට සින්දුවක් අහන්න ආසයි. හරි. හැබැයි යාලට ඒ ශබ්ද පාලනය කරගන්න බෑ Tamanට විතරක් ඇහෙන්නේ. ඒකම ඒ ශබ්දය අල්ලපු ගාලුවට යනවා. එයාලට කරදරයි. හරි. එයාලට ඒක ලොකු ප්‍රශ්නයක්. වෙන රටවල එහෙම කරන්න බෑ. හරි. දැන් මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයක් තියෙන ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රේලියාවේ හොස්ටල් එකේ යටපතට්ටුවේ තියෙනවා ඩිස්කෝ එකක්. DJ දාලා කට්ටියට නටන්න පුළුවන් තරක් තියෙනවා. ශබ්ද කොහාටවත් එන්නේ නැහැ. ඒක හැම සිකුරාදම ඒක හවස 6 සිට රාත්‍රී 10 දක්වා කරලා තියෙනවා. ඕන කෙනෙකුට ඕන දෙයක් ගෙනල්ලා කාලා බීලා එතන යාට පොඩි කාමරයක් මන්න මේ පොඩි කාමරයක්. ඒක ඇතුළේ සවුන්ඩ් ප්‍රූෆ්. අවශ්‍ය කරන මৌলিক දේවල් ටික මියුසික් කියන හොඳ සවුන්ඩ්ස් තියෙනවා.
එහෙම දැන් ලංකාවේ එහෙම තැන් කොහෙවත් නැහැ. ඒ ගන්නකො අලුතෙන් සිටි සෙන්ටර් එකක් හදනකොට ඒ සිටි සෙන්ටර් එකේ ඩිස්කෝ එකක් තිබ්බට පස්සේ නැහැ. ඩිස්කෝ එකේ පැය 24ම වැඩ. හරි. ඔගේ මියුසික් ලයිව් ප්ලේ කරන්නේ නැහැ. හරි. කාට හරි ඕන නම් සද්දට මියුසික් අහන්න එයා ගියා එතන බියර් එකක් බොන්න ඕන නම් එහෙම කරා තාම හරි ඕන දෙයක් එයාට ගිහලා පැය දෙක තුනක් කරගෙන දෙන්න පුළුවන්. හරි. කොල්ල සෙට් එකකට ගිහලා ආකල්ලා ගන්න පුළුවන්. හරි. එහෙම දරුත් මේක තියෙනවා. එහෙම නැතිනම් තමයි අර වේදිකාවට කට්ටිය ඔක්කොමලා යන්නේ. හරි. දැන් මේ ගම්මාන පුරා ලොකු වේදිකාවල මිනිස්සු සින්දු කියනවා. හරි. මේ මුළු පළාතටම ඉන්න බෑ. හරි. ඒතර ඒවා වෙනස් වෙන විදිහේ ඊළඟ විදිහ තමයි ඔය ඉන්ඩෝ මියුසික් කල්චර් කියන්නේ. ඒක අලුතෙන් එන එකනේ. ඒක අලුතෙන් එන එක ඇත්තටම මේ ඒක ඒ වගේ මෙලඩි ඒ කියන්නේ ඒ වගේ එකක් නෙමෙයි. මේ ෆීල් එකේ හැටියට මේ ඉන්ස්ට්‍රුමන්ට් දෙකෙන් ප්ලේ කරපු එක. ඒක ඇත්තටම 6/8 reggae එකක්. 6/8 reggae එකක්. ඒක අපි මෙතන පොඩ්ඩක් ඒ විදිහටම අර කරන අර හේන් ගොවිතැන කියන එක මිනිසුන්ට අමතක වෙලා යනවා දැන් ලෝකේ. ඒක මම හිතන්නේ නෑ ඒක කියන තරම් දුකක් සමහර කට්ටිය එහෙම මතයක් දරනවා.
ඒ කියන්නේ ඒක මං හිතන්නේ සෑහෙන්න පොසත් මේ ක්‍රියාවක් ඒක කතා කරන්නේ ඒ ජීවිතය ගැන. ඕකේ ඒකේ කතා කරන්නේ ඔය කංශ ගොවින් ගැනද නැත්නම් සාමාන්‍ය ගොවින්? සාමාන්‍ය ගොවින්. ඒකේ ඒ කංශ කියන එකත් කංශ කියන්න බෑ ඒකට. නේද? දුමාරය කියලා කියනවා. ඔව් දුමාරය. ඒ දුමාරය ඇවිල්ලා මේ අපි කියනවා ඒක. ඒ තමයි කලියුග කාලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හැටියක් ගැන තමයි ඔයාලා මේ වැඩිපුර කියන්නේ. හරි. අර කියන කලියුග කාලේදී හම්බ වෙන යාළුවෝ දෙන්නෙක් රෝහණ විදිහේ රෝහණ බච්චිගේ සින්දුවක් තියෙනවා. ඒක කතා කරන්නේ කලියුග ගැන හිතාව මෝඩ මිනිස්සුගේ ක්‍රියාකලාප ගැන තමයි ඒවා කතා කරන්නේ. ඒකට මේකින් ඔයාලා කතා කරන්නේ අපේ සමාජයේ ඉන්න කලියුග කාලේ මනසක් තියෙන මිනිස්සු ගැන. එන ඔයාලා ඊට උඩින් ලෙවල් එක ඔයාලා දැකලා තියෙනවා. ඔයාලා හිතනවා මෙහෙම දෙයක් අපිට මෙහෙම තමයි ඕනේ. දැන් ඔයාලා ඊළඟට බලන්න දැන් ඔයාලා කෙල්ලොත් එක්ක යාළු වෙලා කසාද බැඳලා ළමයි හම්බුනහම හරි. ඔයාලා උත්සාහ කරන දෙයක් තමයි මේ වගේ දේවල් නොකරන ළමෙක් හදන්න. ඒක තමයි ඔයාලා ඊළඟට සමාජයට දෙන්නේ. ළමෙක් නෙමෙයි. ළමයා සමග ලොකු සංස්කෘතිමය වෙනසක් දෙනවා. ඔයාලා අකමැති කිසිම දෙයක් ළමයෙක්ට කරන්න ඔයාලා දෙන්නේ නැහැ. මේ කාලේදී ඔයාලා අකමැති දේවල් ගොඩාක් තියෙනවා. මේ සමාජයේ සිද්ධ වෙන දේවල් වලට අකමැති සමහර දේවල්. එක්කෝ දේවල්පියන්ට කරන හිතන දේවල් වලට අකමැති. මොකද අලුත් පරම්පරාවේ. එතකොට එහෙම ගොඩාක් අකමැති දේවල් සිද්ධ වෙන සමාජයක් මේ. ඒකත් ඒ අකමැති දෙයක් සිද්ධ වෙන එකත් මේ අපේ සමාජයේ විතරක් නෙමෙයි ඕනම රටක ඕනම සමාජයක් තුළ යම් කිසි පිරිසකට කැමති දෙයක් අනිත් පිරිසකට අකමැති දෙයක් බවට පත් වෙනවා. ඒ හැම වෙලේම අපේ අවට අපි අකමැති පිරිසකුත් ඉන්නවා. දැන් කන්නවාගේ ස්ටාෆ් එක ගත්තාම හරි ඔයා ස්ටාෆ් එකේ ඔයා කැමති මෙවුන්ට එකකුයි අකමැති වුන් සෙට් එකකුයි ඉන්න ඕනේ. එහෙම නැත්තම් හොඳයි. හරි. ඒ වුණාට ඔයා කැමතිම සහ අකමැතිම කියලා ඉන්න ඕනේ සාමාන්‍යයෙන්. හරි. එහෙම ඉන්නවා කියලා කියන්නේ අපි තාම අර කලියුගේ කොටස් අපි ළඟ තියෙනවා කියන්නේ. එහෙම තියෙන්න බෑ. ඒකට එහෙමනේ සාමාන්‍ය හැටි. අපි බැච් එකේ උන්ගේ හොඳ උන්ටියක් කියනවා හොඳ නැති උන්ටියක් කියනවා. ඩිපාර්ට්මන්ට් එකේ තියෙනවා. හරි. ඒක ඔය වගේ ඕනම ගෲප් එකක ඕනම පොන්ති ගෲප් එකක් එහෙම ඉන්නවා. ඕනම ලොකු ගෲප් එකක් තියෙනවා. එහෙම නොවන සිතුවිලි අපි ඇති කරගන්න ඕනේ. එහෙම කට්ටිය ඉන්න පුළුවන්. අපි අකමැති අය ඉන්නවා. එහෙම ඉන්න බෑ. හැබැයි යාළුවා අපි අකමැති ගෲප් එකකට දාන්න ඕනේ නේ අපේ ඔළුව තුල. ඒ අකමැති ගෲප් එකකට දානවා කියලා කියන්නේ අපි අකමැති අය පිළිගෙන අපි එක අකමැති වුණ මේකට දාගෙන ඒ අකමැත්ත අපි තුල තියා ගන්නවා. ඒ වගේ දේවල් කරන්න ඕනේ නෑ. අකමැති අපි ඒකනේ බුදුහාමුදුරුවෝ කියන අපිට කැමති දේවල් සමග ජීවත් වෙන්න පුළුවන්. අකමැති දේවල් නෙමෙයි දුක සමග සැප සමග. දැන් ඔය දුක සමග සැප සමග ඔය කියන දේවල් ඔක්කොම සිද්ධ වෙන්නේ මේ තමන්ගේ මනස තුළම යනවසානේ. ඒ දුකද සැපද කියලා දැන් සමහර වෙලාවට දුකසේ සැප විඳින අය ඉන්නවා. සැපසේ දුක් විඳින අය ඉන්නවා. එහෙම තමයි. සමහරවිට සියලු සැප සම්පත් තිබ්බට හරි තිබියුතුයි කියලා හිතන සියලු දේවල් තිබ්බට දුකසේ ඉන්න ඕන කරන් ඉන්නවා. හැබැයි තිබියුතුයි කියලා හිතන හැම දෙයක්වත් බොහෝ දේවල් නැතිව ඉන්න අයත් හරි ලෝකෙට ඉන්නවා. සාමාන්‍යයෙන් හේන් ගෝවිය වගේ අය නැති අය නෙමෙයි. දැන් අපිට හිතන දෙයක් තමයි මේ හේන් ගෝවිය කියන්නේ කිසි දෙයක් නැති අය කියන්නේ. එහෙම නෑ. හේන් ගෝවියන්ට බයිසිකලයක් තියෙනවා. ටුක් ටුක් එකක් තියෙනවා. හොඳ දෙයක්. හොඳ කියන්නේ සාමාන්‍යයෙන් ගෝවි පවුලකට ගැලපෙන ඒ ආකාරයේ ලස්සන දෙයක් තියෙනවා. ඒ හොඳට දින්ත ගාලා හරි. සාමාන්‍ය ගොඩක් අයගේ මේ වර්තමානයේ නම් ටොයිලට් එහෙම තියෙන එළිය. හරි. ඒ නාන තනක් තියෙනවා එළිය. හරි. සාමාන්‍යයෙන් ඉතින් ගෙවදරක කාමර 4ක් විතර තියෙනවා. හරි. ඉස්තෝපුවක් තියෙනවා, කුස්සියක් තියෙනවා. ලොකු ගෙවල් තියෙනවා මිනිස්සු. එයාලා හේන් ගෝවි. හරි. එයාලා මේ හේන් ගෝවියවත් එහෙම නැත්නම් මේ හරක් බලන කට්ටියවත් හරි එහෙම මේ දුක සේව කරන්නේ හරි එයාලා ඔක්කොම මේ
එයාලට දුකක් කියලා එහෙම දෙයක් නැහැ. හරි? දුක තමයි එයාලා සිද්ධ කරන ගෝවිතනක් එයාලට කරගන්න බැරි වුණොත් ඒක දුකක්. හරි? දැන් ගෝවිතන අමාරුයි කියලා ගෙදර ඉඳින්න එයා සතුටටපත් වෙන්නේ නැහැ. හරි? එයාගේ සැප තමයි ගෝවිතන කියන්නේ. ඒ හේතුව තමයි දැන් මේ අපි උපදින මිනිස්සු ඉන්නවා. ඒ උපදින මිනිස්සු විවිධ කාණ්ඩ වලට අයිති වෙනවා. ඒ කට්ටියක් වොරියර්ස්ලා කියලා කියනවා. සටන්කාමී. සටන්කාමී මානස් තියන අය තමයි නිතරම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට බැරි. එතකොට ඒ සටන්කාමී අදහස් කියලා තමයි පාතාලයට සම්බන්ධ වෙන්නේ. ඒකට ඒ සටන්කාමී අදහස් තියෙන මිනිස්සුන්ගේ සම්බන්ධ වෙන ස්ථාන දෙකක් තියෙනවා. එකක් රජයේ අවියායක තියෙන තැන්. හරි. අනිත් එක රජයේ නොවන අවියායක තියෙන තැන්. ඔයකට කියන්නේ වොරියර් ජීන් එක කියලා. හරි. වොරියර් ජීන් එක තියෙන අය ඉන්නවා. ඊට පස්සේ ඇකඩමික් වැඩ කරන අය ඉන්නවා. කලාකරුවෝ ඉන්නවා. හරි. ඊට පස්සේ ගෝවියෝ ඉන්නවා. ඒ වගේ මර්චන්ට්ලා වෙලෙන්දෝ ඉන්නවා. හරි. ඔයගේ ප්‍රධාන කණ්ඩායම් පහකට තමයි මිනිස්සු අයිති වෙන්නේ. ඒ අයිති වෙන පහට අයිති වුණාට පස්සේ මිනිස්සු ඒක දුකක් කියලා හිතන්නේ. හරි. දැන් වොරියර් ජීන් එක තියෙන එක මේ හමුදාවට බැඳිලා මේක දුකක් කියලා හිතන්නේ. හරි. එතකොට ගොවියා කියන ජීන් එක තියෙන අය හරි. ගොවිතැන කරමින් ඒ ගැන කනගාටු වෙනවා. හරි. එතකොට වෙලෙන්ද මර්චන්ට් හරි මර්චන්ට් වෙලෙන්ද බවට පත් වෙන අය කවදාවත් පාඩුවකට දුක් වෙන්නේ නැහැ. හරි. ඒක වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇවරේජ් මිනිස්සු එහෙම දුක් වෙන්නේ නැහැ. අපි වැඩිපුරම දුක දකින්නේ නිර්මාණවල. සින්දුවල. මොකද මිල්ටන් මල්ලවආරච්චි කියපු දුක හිතන සින්දුව අපි තාම අහනවා. එයා වැඩිපුරම කිව්වේ දුක සහිත සින්දුව. එතකොට මිනිස්සු ඇත්තටම ওই තරම් දුක් වෙන්නේ නැහැ. හරි දුක් වෙනවා ඒක ඉවර වෙනවා. ගෞතම බුදුනේ සම්පූර්ණයේ ක්‍රිස්තු ජේසුනේ ජෙරුසලමේ අල්ලා දෙවියනේ මක්කමේ ශිවකාලි දෙවියනේ හින්දුස්ථානයේ ගෞතම බුදුනේ ජම්මුදීපයේ ක්‍රිස්තු ජේසුනේ ජෙරුසලමේ අල්ලා දෙවියනේ මක්කමේ ශිවකාලි දෙවියනේ හින්දුස්ථානයේ පිටකයේ අල් කුරානයේ බයිබලයේ වේදයේ ත්‍රිපිටකයේ අල් කුරානයේ බයිබලයේ වේදයේ අත්හැරීම අත්හැරීම පෞෂමා කිරීම අත්හැරීම පෞෂමා කිරීම සුගතියේදී අපාය දඩුවම් සුගතියේදී දිව්‍ය ලෝක ගැලවුම දුගතියේදී අපාය දඩුවම් සුගතියේදී දිව්‍ය ලෝක ගැලවුම පිටකයේ අල් කුරාන බයිබලයේ වේදයේ ත්‍රිපිටකයේ අල් කුරානයේ බයිබලයේ වේදයේ පෞෂමා කිරීම අත්හැරීම පෞෂමා කිරීම පවට පින දීමක් පිනට හසු වීමක් යදම් බිද දැමීම කැඩි මඩල විදීම මට පින දීමක් පිනට හසු වීමක් යදම් බිද දැමීම කැඩි මඩල විදීම දුගතියේදී අපාය දඩුවම් සුගතියේදී දිව්‍ය ලෝක ගැලවුම දුගතියේදී
අපාය නඩුවම් සුගතියදී දිව්‍ය ලෝකෙ ගැලවුම ත්‍රිපිටකයේ අල් කුරානයි බයිබලයේ වේදයේ ත්‍රිපිටකයේ අල් කුරානයේ බයිබලයේ වේදයේ තම බුදුනේ ජම්බුද්දීපයේ ක්‍රිස්තු ජේසුනේ ජෙරුසලමේ අල්ලා දෙවියනේ මක්කමේ ශිව කාලි දෙවියනේ හින්දුස්ථානයේ ගෞතම බුදුනේ ජම්බුද්දීපයේ ක්‍රිස්තු ජේසුනේ ජෙරුසලමේ අල්ලා දෙවියනේ මක්කමේ ශිව කාලි දෙවියනේ හින්දුස්ථානයේ එතකොට ශාස්ත්‍රෝන්ලා බිහි වෙන්නේ කලියුග කාලේ ආරම්භයේදී කලියුග කාලේ ජීවත් වෙන මිනිස්සුන්ට හරි පාර කියලා දෙන්න. හරි. එහෙම නැත්නම් නිවන් දකින්න නෙමෙයි එතන. හරි. එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ යවන්නවත් අපාය යවන්නවත් නෙමෙයි. හරි. දිව්‍ය ලෝකේ යන්නත් බෑ අපාය යන්නත් බෑ. හරි. එතකොට බුද්ධ ආගමේ ඇත්ත භාෂාව පාලි හරි මොකක් හරි. මගධද මොකද්ද? හරි ඒ වගේ භාෂාවක්. ඒක පාලියට බොහෝ සමානයි කියන්නේ. මගධ භාෂාවෙන් තමයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ඒක බුදුහාමුදුරන්ගේ කතා කරපුවා ලියන්නේ පාලි භාෂාවෙන්. හරි. ඒ පාලි භාෂාවෙන් ලියපුවා තමයි පස්සේ මාතරේ අලු විහාරයේදී සිංහල භාෂාවට හරවන්නේ. හරි. එතකොට ක්‍රිස්තියානි ආගමේ භාවිත කරපු භාෂාව තමයි රෝම භාෂාව. හරි. ඊට පස්සේ ඉස්ලාම් ආගමේ පාවිච්චි කරපු භාෂාව තමයි මුස්ලිම් ආගම. හරි. ඉස්ලාම් භාෂාව යාළුවා කතා කරන්නේ. හරි. එතකොට තව සූෆිලා කියලා කට්ටියක් ඉන්නවා. හරි. ඊට පස්සේ එයාලා කතා කරේ අරබික් වගේ භාෂාවක්. හරි. ඒවා මුස්ලිම් ආගම එන්න කලින් ඉපදුවා. හරි. ඒ වගේ විවිධ භාෂාවලින් කතා කරාට විවිධ භාෂාවලින් ස්තෝත්‍ර තිබ්බට ගාථා තිබ්බට බණ කිව්වට කතා කිව්වට හරි ඔය හැම එකකම තියෙන මූලික දේවල් ටික ඒකයි. සාමාන්‍යයෙන් ඒ පොත්පත්වල තියෙන දේවල් තමයි යාළගේ ප්‍රධාන චරිත ගැන. හරි. සාමාන්‍යයෙන් ඕනම ජාතියක් පිළිබඳ පොතපතක් ලියනවා නම් ඒ ජාතියේ ආරම්භය සිටිනවා. හරි. දැන් ශ්‍රී ලංකාවේ සිංහලයෝ කියන කට්ටියක් ගැන කතා වෙනවා නම් අපිට කවදා හරි දැන් පුළුවන් වෙන්න ඕනේ සිංහල ජාතිය කියන එක ලංකාවට ඉස්සරහම කොහොමද ආවේ කියන දේ කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඒක කතාව අපි කොහෙන්ද ලියලා තියෙනවා. හරි. එතකොට බයිබල් එකේ ඒක ලියලා තියෙනවා. බයිබල් එකේ ඉස්සරහටම තියෙන ජෙනසිස් කියලා පොඩි පරිච්ඡේදයක් තියෙන ජෙනසිස් එකේ ලෝකයේ දී වෙච්ච හැටි, මිනිස්සුන්ගේ දී වෙච්ච හැටි ඒක ඔක්කොම තියෙනවා. ඉතාලම සරලව. හරි. නිර්මාණය කරලා තියෙනවා. ක්‍රියේටඩ් කියලා තියෙනවා. ඒක හරි. ඊට පස්සේ අනිත් ආගමික දැන් හිතන්නක බුද්ධ ආගමෙත් අපේ තියෙනවා අග්ගඤ්ඤ සූත්‍රය කියලා තියෙනවා. හරි. ඒක දිගට තියෙනවා මේ එක බ්‍රහ්ම ලෝකවලින් මිනිස්සු පිළිසදගෙන මෙහෙම හැදෙනවා. ඒ වගේ දේවල් අනිත් ආගම් වලත් එහෙම තියෙනවා. හරි. ලෝකේ හැදිච්ච බුදුහාමුදුරුවෝ කියනවා. ඉස්ලාම් ආගමේක තියෙනවා. ඊට පස්සේ ක්‍රිස්තියානි ආගමේක තියෙනවා. සියලු ආගම් වලින් කතා කරන දේ තමයි මූලික වශයෙන් ලෝකය ආරම්භ වීම, එහි මිනිස්සු ඇති වෙන ආකාරය, ඊට පස්සේ ඒ මිනිස්සු අතර අපේ ජාතිය කියන අපේ මේ හින්දු කතා කරන භාෂාව කතා කරන අයගේ කතාව. කවුද මේකේ මුලින්ම හිටියේ? දෙවනි හිටියේ කවුද? සීයා කියන්නේ. ග්‍රෑන්ඩ්ෆාදර් කවුද? ග්‍රෑන්ඩ්මදර්. ඒ පිළිබඳ විස්තර හැම ආගමක් කියන සංකල්පයක් තුළම ලියවෙලා තියෙනවා. හරි. මේ ආගම් කියන එක බිහි වෙන්නේ ක්‍රිස්තු පූර්ව 600 කට. සියලු ආගම් බිහි මේ පොතේ කතා කරන්නේ කොහොමද දැන් මේ තහනම් කරලා තියෙන කංසා නැවත නීතිගත කරන්නේ කොහොමද? ඒ නීතිගත කරන්න කලින් දැන් මේ හඳුනලා දීලා තියෙන මේ අන්තරාදායක මද්ද්‍රව්‍යයක් කියන්නේ. ඒකට මේක මේ අන්තරාදායක මද්ද්‍රව්‍යයක් වෙන්න කලින් වෙන්නේ 1929 දී.
කියලා 1929ට කලින් රාවණාල ඉඳපු කාලේ පුලස්තිරිස්වරයා ඉඳපු කාලේ ඉඳලා ලංකාවේ කංශ තියෙනවා. එතකොට ලංකාවට පුලස්තිරිස්වරයා කංශ ගේන හැටි ඊට පස්සේ රාවණා ඒ වගේ බෙහෙත් ගන්න වැඩ කරගන්න හැටි ඊට පස්සේ රජවරු ඉස්පිරිතාල හදලා කංශ වලින් බෙහෙත් හදන හැටි. ඉස්සර ඉඳලා ලංකාවේ කංශ විකුණන කඩ තිබ්බා. ඒ වගේ කැනබිස් ලැසී තිබ්බා. ඒ කියන්නේ මිල්ක් ෂේක් තිබ්බා. හරි. දැන් අපි සරුවත් හදන්නේ. සරුවත් වගේ එකක් ඒකේ කංශ බඩ්ස් දිය කරලා තියෙනවා. මික්ස් කරලා තියෙනවා. ෆෘට් ජූස් එකක්. කැඳේ කොල කැඳේ අපිට. කොල කැඳේ එකක්. මොකද නම මේ ඒකට කියන්නේ බාම් කියලා කියන්නේ. බංගා එහෙම නැත්නම් බාම් කියලා. අසම ගලිවිය තුල කැම්පස් එකේ ඉන්න කාලෙමද නෑ ඔක මේ ගිය මේ අවුරුදු දෙසැම්බර් ජනවාරි මාසෙ ඉවරකට. තව කතාවක් ඉවස හෙම්ප් ගැන. ඔව්. හෙම්ප් ගැන කතාවක්. හෙම්ප් කියන වචනේ ගැන. ඔව් හෙම්ප් කියන්නේ මේ කංශවලට කියන කංශවල මේ තන්තු වලට කියන නමක්. හරි. එතකොට දැන් පොල් වල තියෙනවානේ කැබිලි පාට පොල්. ඒවට අපි කියන්නේ කැබිලි කියලානේ. ඒක කැබිලි කියලා නමක් දාලා තියෙනවා කැබිලි පාට හන්දා කැබිලි වැඩිපුර ගන්න බොණ්ඩ. හරි. සමහර වෙලාවට තෙල් හිඟින්නත් අපි ගන්නවා. හැබැයි උයන්නේ වැඩි ගන්නවා. කාංශගහේ සමහර වර්ගයක් තියෙනවා. ඒක ගොඩක් උසට හැදෙනවා. ඒ වගේ හොඳ හන තියෙනවා. ඒවට කියන්නේ හෙම්ප් කියලා. ඒ හන වලින් තමයි ඉස්සර මිනිස්සු රෙදි ගාගත්තේ. ඔය මුල්ම කාලේ සිවලා අදුපු අඳුන් වල තිබ්බේ. රුවල් ලානු කාඹ ඔය සියලු දේවල් සිව දෙයියෝ. සිවට ඕන දෙයියෝ කියලා කිව්වත් කමක් නැහැ. සාමාන්‍යයෙන් දැන් ඒක මගේ නම වසන්ත වැලියංගනේ. ඔව්. සමහර මට ප්‍රොෆෙසර් කියලා කතා කරනවා වැරදිලා. හරි. සමහරු මට ඇත්තටම ડોක්ටර් කියලා කතා කරනවා. ડોක්ටර් වසන්ත කියපුවා ඒ අදාළ දැන් ගන්නකො විශ්‍රාම ගිය මේජ කෙනෙකුට හරි අපි යාර කියන මේජ කියලාමනේ කතා කරන්නේ මේජ කියලා කතා කරන්න අපි ආසයි. මොකද විශ්‍රාම කියන මිනිස්සු හරි. ඒ විශ්‍රාම ගියහම ප්‍රින්සිපල් කෙනෙකුට අපි ඒ යාර කියන්නේ සර් කියලානේ. හරි. ඒ වගේ එහෙම මිනිස්සු තුළ එහෙම දේවල් තියෙනවා. ඒකට සිවට අපිට ඕන සිව ගෝඩ් කියලා කිව්වත් ප්‍රශ්නයක් නෑ. මේකේ තියෙනවා ඉතින් කංශවල ඉතිහාසය ලංකාවේ. කංශවලට මොකද වුනේ? කංශ කඩ තිබ්බද? ඒවට දාපු නීතිරීති මොනවද? ඒ වගේ ගහපු ටැක්ස් කොහොමද? හරි. ඒවා වහන්න අන කරපු හැටි. හරි. ඊට පස්සේ කංශවල ගුණ මේ වර්තමානයේ හඳුන්වලා තියෙන ගුණ කංශවල කර්මාන්ත ගුණ කෑම හදන්න ගන්න පුළුවන්. ඇටවලින් ගන්න ප්‍රයෝජන කුකුල් කෑම, සත්ත්ව කෑම. හරි. චාකෝල් හදන්න. ඊට පස්සේ ලනු අඹරන්න, ප්ලාස්ටික් හදන්න. ඔය ගොඩාක් දේවල් වලට ෆයිබර්ස් නෙවෙයි. ප්ලාන්ට් ෆයිබර්ස් වගේ ප්ලාන්ට් ෆයිබර්ස් නෙවෙයි. ප්ලාන්ට් ෆයිබර්ස් කියන්නේ ෆයිබර්කින් විවිධ ඇතුළේ ඕන දෙයක් කරන්න පුළුවන්. සෙලියුලෝස් තන්තු වගේ පේපර් හදන්න පුළුවන්. කංශවල කරදාස් හදනවා, බෝඩ් හදනවා, කැන්වස් හදනවා. වියන්න තියෙනවා. සෙලියුලෝස් කියන්නේ වියන්න පුළුවන්. පල්ප් කරලා ඕන දෙයක් හදන්න පුළුවන්. ටිම්බර් වුඩ් ප්ලාන්ට්ස් හදන්න පුළුවන්. ඒක ගොඩාක් දේවල් ගන්න පුළුවන්. ඒව ගැන ඔක කියනවා. මොලේ සම්බන්ධ වෙන සියලු දේවල් මොලය ගැන වකුගඩු ගැන කාංශවලින් වකුගඩුවට හොඳ වෙන්නේ කොහොමද කියන එක තමයි කියන්නේ. කාංශ භාවිතයෙන් වකුගඩුවේ ක්‍රියාකාරීත්වය හරියට වෙනවා කියන එක ගැන කරුණු පරිශන තියෙනවා. ඒක තමයි ඔක කියන්නේ. වකුගඩු වල විතර නෙමෙයි හැම ඉන්දියක් ගැන. දැන් මේ සුද්ධ තහනම් කරපු හේතුව මොකද්ද කියන එක හොයාගන්න. සුද්ධ තහනම් කරේ එයාලට ටොබැකෝ ගේන්න ඕන වුණා. දුම්කොළ වගා කරගෙන අරන් යන්න ඕන. ඒ තහනම් කරනකොටම එයාලා දුම්කොළ මෙහෙ බිස්නස් වෙනවා. එයාලා රුවල් නැගවලින් දුම්කොළ ගේනවා. මෙහෙ දුම්කොළ බාලා එයාලගේ ස්ටෝර්ස් වලට අරගෙන එයාලා සුරුක්ක හදලා මිනිස්සුන්ට දෙනවා. ඊට පස්සේ ඒ අතරතුර ලංකාවේ සුද්ධ කරලා ලංකාවේ දුම්කොළ වගා කරනවා. දැන් තේ වගා කරලා, උග්ගස් වගා කරලා, කෝප් වගා කරලා ඉස්සර ඒ වගේ කාන්සප්ට් යාළුවා වගා කරන්න පටන් ගත්තා. තේ වගා කරන්න පටන් ගත්තා. හරි. ඊට පස්සේ දුම්කොළ මෙහෙ ගෙනල්ලා වගා කරන්න පටන් ගත්තා. දුම්කොළ වගා කරනකොට යාළුවා දැනගත්තා දැන් දුම්කොළ වගා කරාට හරියන්නේ නැහැ. හරි. ඊට කලින් මේ අරක නවත්තන්න ඕනේ කියලා. ඒ නවත්තලා එහෙම නැත්නම් දුම්කොළ වගා කරනකොට ඒව ගන්න.
කසිප් එයාලගේ රා වෙන්න කලින් රා තහනම් කරන්න ඕනේ කියලා. රා තහනම් කරලා තමයි එයාලගේ පිටරටින් දේවල් ගේන්නේ. ඔක්කොම එයාලගේ වාසිය උදෙසා කාංශ තහනම් කරලා තමයි එයාලගේ දුම් රටි ගේන්නේ. ඒ ආයුර්වේදයට පහර දෙන ගමන් තමයි ෆාමසිටිකල් ගේන්නේ. ඒක දැන් ඔය රා එකත් අද වෙනකන් ගහවට විතරනේ ඉගෙනන්න පුළුවන් නේද? ඔව් රා අද වෙනකන් ඒ සුද්ධක තහනම් තමයි තියෙන්නේ. නෑ ඒ ගහට උතුරන්න පුළුවන් එක මේ ආණ්ඩුවෙන් දාපිය. අන්තිමට තහනම් කරලා නේද? මදින්නත් බෑ. ඔක්කොම තහනම් කරලා දීලා. සුද්ධ ආණ්ඩුවෙන් නෑ තහනම් අපි අයින් කරා. හැබැයි ගහ යටෙන් අයින් කරා. අරන් යන්න බෑ. ගහ යටේ බොන්න ඕනේ. මේ විකුණන්න එපා කියන්නේ. අයි විකුණන්න එපා කියලා කියන්නේ දැන් රා බිව්වොත් මිනිස්සු කඩේට ගිහලා රා බියර් ගන්න කියනවා. ඒක නමුත් මොකද බියර් කම්පැනියක් කියන්නේ අරක්කු කම්පැනියක් කියන්නේ සිගරට් කම්පැනියක් කියන්නේ මිනිස්සුන්ට අත්‍යවශ්‍යම දෙයක් සපයන දෙයක්. මත්වීම කියන එක මිනිස්සුන්ට අත්‍යවශ්‍යයි. ආනන්දය ලබා ගන්න එක අත්‍යවශ්‍යයි. ඒ නිසා රජයේ ටැක්ස් කරන මේක මිනිස්සුන්ට දෙන්නේ. හරි. කොටින්ම කියනවනම් මේක අන්තරාදායක වුණත් පීඩිකා හැදුවත් මේක බොන එක හොඳයි කියලා තමයි කියන්නේ. ඒකනේ සිගරට් විකුණන්නේ. හරි. දැන් යාළුවා කියනවා අරක්කු බීපුවාම අවුරුද්දකට මෙච්චරකට මේ අසනීප හැදෙනවා සිගරට් බීපුවාම මෙච්චර කට්ටියකට අසනීප හැදෙනවා. හරි. ඒව ඔක්කොම දැනගෙන මිනිස්සුන්ට දෙන්නේ මිනිසුන්ට ආනන්දය ලබා ගන්න, ආශාදය ලබා ගන්න, බඩගින්න නිවා ගන්න. හරි. ඇතිවෙන රාග ආදී හැඟීම් නැති කර ගන්න. හරි. විද්‍යාවල පාවිච්චි කරනවා. හරි. ඒ වගේ මිනිසුන්ට ආශාදය ලබා ගන්න, ආනන්දය ලබා ගන්නයි මේ සබහා ධර්මයේ නිර්මාණය කරන ලද බොහෝ දේවල් තියෙනවා. හරි. ඒ මිනිස්සු ගන්න ඕනේ. ඒ සබහා ධර්මයේ ඒවා නිර්මාණය කරලා තියෙන්නේ අපිට ගන්න තමයි. හරි. ඒක කාටවත් තහනම් කරන්න බෑ. හරි. දැන් මඤ්ඤොක්ක ගහකාරට තහනම් කරන්න පුළුවන්. බෝධිය කාටවත් තහනම් කරන්න පුළුවන්. කරපින්ට තහනම් කරන්න පුළුවන්. ඒවා ඇයි තහනම් කරන්නේ නැත්තේ? හරි. මේවා තහනම් කරන්නේ ඇයි? හරි. මේ කාංශ තහනම් කරන්නේ මේකෙන් මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දෙයක් ලැබෙනවා. හරි. ඒ අත්‍යවශ්‍ය දේ මොකද්ද? මිනිස්සුන්ට ආශාවය, සහනය. හරි. එතකොට ඒ සහනය ලබා ගන්න කියන උඹලගේ ගන්න එපා. අපේ අරක්කු ටිකක් බිල සහනය ලබා ගන්න. හරි. අපේ සිගරට් එකක් බිල සහනය ලබා ගන්න තමයි සුද්ධ කිව්වේ. ඒක තමයි තහනම්. ඒ තාම අපි මේ ආණ්ඩුව යන්නේ ඒ සුද්දායි කාලේ දාපු සිගරට් නීතිය අරක්කු නීතිය තමයි. ඒකට ඒකෙන් හැම සිගරට් එකකම රජයට ටැක්ස් යනවා. හරි. හැම අරක්කු ටිකකම ටැක්ස් යනවා. ඒක අරක්කු જાතියක්වත් හොඳ ඒවා නෙමෙයි. හරි. ඔය ගල් ආරම්මනම් කියලා තියෙන ඔක්කොම එතනෝල් වලින් හදන්නේ. එතනෝල් කියන්නේ පිටරටින් වගේ අර ගන්නවනේ පාර්ලිමේන්තුවේ ඉන්න එතනෝල් කියන අය. හරි. ඒලා කරන්නේ එතනෝල් පිටරටින් ගෙනල්ලා අරක්කු හදනවා. ඒක ලංකාවේ තියෙනවා බ්‍රැන්ඩි, විස්කි, වොඩ්කා, සාකේ. එතකොට ලෝකේ තියෙන හැම අරක්කු වර්ගයක්ම තියෙනවා. හරි. ජින් ඔක්කොම හදන්නේ එතනෝල් වලින්. එහෙම හදන්නේ. හරි. විස්කි හදන ක්‍රමයක් තියෙනවා. විස්කි හදන්න ගන්න අමුද්‍රව්‍ය තියෙනවා. ඒ වගේ බ්‍රැන්ඩි හදන්න ගන්න වෙන අමුද්‍රව්‍ය තියෙනවා. ජින් හදන්න වෙනම අමුද්‍රව්‍ය ගන්නවා. ඒකම ප්‍රොසෙස් එක ගන්න අමුද්‍රව්‍ය වෙනයි. සකේ හදන්න ගන්න වෙනම එකක්. හරි. එහෙම නෙමෙයි ලංකාවේ හදන්නේ පිටරටින් කියන එතනෝල් වලින් සකෙත් හදනවා. මේවා සකෙත් නෙමෙයි. මේවා වොඩ්කාත් නෙමෙයි. මේවා අරක්කු නෙමෙයි අතේ තියෙන්නේ. අරක්කු කියන්නේ ධාන්‍ය පල් කරලා ඒක ඒ පල් කිරීමෙන් ලබා ගන්න එතනෝල් ටික ගැනීම තමයි අරක්කු හදනවා. සරලව කියනවා. අපි එහෙම නෙමෙයි කරන්නේ. අපි පිටරටින් එතනෝල් ගෙනල්ලා මෙහි සුවඳ දානවා, මෙහි රස දානවා. හරි. මෙහි ලෙමන් සුවඳ දාලා ලෙමන් ජූස් කියලා දෙනවා. හරි. ඊට පස්සේ ඒ වගේ තමයි අපි මෙහි අරක්කු කරන්නේ. ඒ ඔක්කොම මේ බොණ්ඩ හොඳ දේවල් නෙමෙයි. ඒ විස්තරේ තියෙනවා මේ පොතේ. සියලු දේවල් මේ පොත්වල පැහැදිලිව දාලා තියෙන විස්තරේ අපිත් එක්ක අද මෙහෙම හම්බෙන අපිට ලැබුණටත් අපි මේ සතුටු වෙනවා. බොහොම ස්තුතියි. රක් නොමැති දුරක් හැදෙන සසර බොහෝ දුරයි. මලක් නොපිපි බිම මත ගල් බුරුළු විස දුරයි. රක් නොමැති දුරක් හැදෙන සසර බොහෝ දුරයි. මලක් නොපිපි බිම මත ගල් බුරුළු විස